කොට්ටාවේ ජයග්‍රහණය ලැබුවේ කවුද? මෙන්න RGK සනරුවන්. මේ මොකද්ද හොයන්නේවා? නෑ මම බැලුවා එකපාරම නැද්ද මන්ද කියලා. බැලුවා තියෙනවනේ. ගෙවල් ඇවිල්ලා කොට්ටාව මහරගමවටද පොළොන්නරුවේ කෙනෙක් කොහොමද කොට්ටාවෙන් මතුනේ? වටරක පාදුක්ක තමයි දැනට ඉන්නේ. හරි. එතකොට කොහොමද රිච්ලුකායතනට ආවේ? මම පොළොන්නරු යන්න ගිහිල්ලා 12 වෙනිදා මහරගමින් බැලලා නැවත ආවේ. කොහොමද වාසනාව? එතකොට දැන් ඔයා ඇවිල්ලා කොච්චර විතර වියදමක් කළාද රිච්ලුකායතනෙට? ගානක් නෑ 8100. 8100ක් වියදම් කරා 7000කට වැඩියෙන් ඔබ වියදම් කළොත් කූපන් එකක් හම්බ වෙනවා. ඒ කූපන් එක ෆිල් කරලා දැම්මා. ලැබිලා තියෙනවා iPhone එක. මොකද හිතෙන්නේ? පුදුමාකාර සතුටක් තියෙනවා. එකම එක කූපන් එකයි ෆිල් කරලා දාන්නේ. රුපියල් 8100ක් ගනුදෙනු කළා. ඒ කූපන් එකට ඔන්න ඔබට ලැබෙනවා iPhone 17 Pro ජංගම දුරකථනය. වාසනාව එහෙම තමයි. දැන් ඉතින් අතාරින්න හිතෙන්නේ නෑ නේද රිච්ලෝක? නෑ. කොහෙත්ම නෑ. කොහෙත්ම නෑ. කොහේ ගියත් කොතන ගියත් රිච්ලෝක ආයතනයක් ගාමින් බහිනවම තමයි. බහිනවා කොහෙ ගියත් බහිනවා. හොඳයි ඔය සූති ජය වේවා. සුබ වේවා. Thank you. ජය වේවා.